මේ කාලේ මම මොන ලෙඩේ හැදිලා මොන විදියට ප්‍රතික්‍රියා කරත් අම්මේ බඩර දෙනවා. අම්මේ සෙමවාගේ බලන්න මගේ ඇඟරස් නේද කියලා. ඔබපන් තව ඔබපන් ඔය ෆෝන් එක ඔබන හින්දා තමයි හැමදේම. හැබැයි මෙහෙම කියන අම්මා ඔක්කොම වැඩ ටික ඉවර කරලා ෂේපට් එකේ ෆෝන් එක අරගෙන YouTube එකෙන් ඒ ලෙඩේ ගැන විස්තර හොයනවා. ඊට පස්සේ ෆෝන් එකේ ඉන්න ડોක්ටර්ස්ලා කියන හැම විදියකටම අම්මා මට බෙහෙත් කරන්න ගන්නවා. ඒ දෙන බෙහෙත් සමහර වෙලාවට මං දන්නෙත් නෑ බෙහෙත්ද කියලා. අදාළ ලෙඩේට YouTube එකේ බෙහෙත් හොයද්දී අපේ අම්මා මේ ලෝකේ තියෙන තවත් ලෙඩ ගැන ඉගෙන ගන්නවා. අන්න එතනින් පස්සේ තමයි පුතෝ කතාව පටන් ගන්නෙ. දැන් ගමේ මින්නන්ටිලාගේ ලෙඩවලට බෙහෙත් ටික දෙන්නේ අපේ අම්මා. හැබැයි එක දවසක් බෙහෙත් තුණ්ඩුවක තිබ්බ පැරසිටමෝල් පෙත්ත වෙනුවට ඒ වගේම තිබ්බ වෙන පෙත්තක් දීලා මගේ දිව තුවාල වුණා කියහන්කෝ. මේක මේ විදිහටම ගියොත් වැඩේ දෙල් වෙනවා කියලා මට හිතුණ නිසා අම්මට ඇත්තටම බෙහෙත් ගැන ඉගෙන ගන්න හොඳ ප්ලේස් එකක් හොයද්දි තමයි දැක්කේ චමුදිත අංකල් ඒ වගේ කෝස් කරන ඩයල් කට් එකක් එක්ක ඉන්ටර්විව් එකක් කරලා දාලා තියෙනවා. චමුදිත අංකල් එක්ක ඉන්ටර්විව් එකක් කරනවා කියන්නේ ලේසි පහසු ඩයල් එකක් වෙන්න බෑනේ. ඒ හින්දා මම පොඩ්ඩක් කෝස් එක ගැන හොයලා බැලුවා. අඩේ මේක එන ආතල් ගේම් ගගා තමයි ඉගෙන ගන්න තියෙන්නේ. විෂය කරුණු වලට අදාළ ටියුට්ස් ටිකයි ප්‍රැක්ටිකල් වලට අදාළ ද්‍රව්‍ය ටිකයි ඒගොල්ලෝ මේ කෝස් එක කරන කට්ටියට ගෙදරටම එවනවා. මේක මේ අපේ අම්මා වගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වෙන ඖෂධ ගැන ඉගෙන ගන්න ආසායට විතරක් නෙමෙයි. වෘත්තීය ඖෂධ ශාස්ත්‍රයෙන් ඉස්සරහට යන්න ඉන්න ඕනම කෙනෙක්ට හොඳම අඩිතාලම තමයි සිලෝන් පාමා කොලෙජ් එකෙන් කරන මෙන්න මේ සර්ටිෆිකට් කෝස් එක. ඊළඟ බැච් එක ඉක්මනටම පටන් ගන්නයි යන්නේ. පාඨමාලාව සාර්ථකව අවසන් කරන හැම කෙනෙක්ටම සිලෝන් පාමා කොලෙජ් එකෙන් සාතික පත්‍රයක් ගැම්මට BMICH එකේදී පිරිනමනවා. මේ වැඩේ නම් පට්ටම ෂුවර්. chance එක මිස් කරගන්න එපා. දැම්මම ලියාපදිංචි වෙන්න. වැඩිදුර විස්තර සඳහා පල්ලේ ඇති නම්බර්ස් වලට කතා කරන්න. කෝස් එක ඉවර කරාට පස්සේ ඇන්ටිලා ටික එයිනේ. ડોක්ටර් දීලා තියෙන බෙහෙත් ගැන වැඩිදුර විස්තර දැනගන්න. අම්මට කියන්න ඕනේ ඒකටත් සල්ලි ගන්න කියලා.